Tunji Rebun, Anyosimika, Tujek. Nana Charita Minida, Sri Lanka Saraminida. Meet a Masakata Kaling, Aurdu Tunaka, Duk Kandulu Dahadia Atarin, Hangunu, Minis Bomba Puragia, Ulsan, Now Samagame. May Pipirima Sandaha, make a Minis Bomba, Kalin Sadi Ripat, may Pipiria Mataran, Wata Varnakan, Apata Udaune. ඇත්තම කියනවා නම් මේ පිපිරියාවට හේතුව නම් මට ඉදිරියෙන් මේ සිටින අපේ කම්කරු සහෝදරයන් බව ඉතා අභිමානයෙන් සහ ආදරෙන් කියන්න කැමතියි. ඇත්තම කියනවා නම් හුන්ඩායි ආයතනයේ මිනිසුන්ගේ ඉවසීම පරීක්ෂා කරන මිනුම් මේකකට වඩා ගොඩක් ඉහළට ගියා. මුලින්ම අපේ කම්කරුවන් විශාල ලෙස පසුබැස්සත් නැවත අප 4 දෙනා වටේ විශාල පිරිසක් එකතු වෙන්න ගත්තා. ඒ එකතු වුණේ අපට නිවැරදි මඟ පෙන්වූ මාර්ගෝපදේශකයන් බවත් මා කියන්න කැමතියි. දැනට අප සතුව ශ්‍රී ලාංකිකයන් 270කට අධික පිරිසක් එක්රොක් වෙමින් පවතිනවා කියලා කියන්න කැමතියි. මීට අමතරව අපේ සමාගමේ තවත් රටවල්වල විදේශිකයන් රැසක් අපට එකතු වෙමින් පවතින බව ඉතා සතුටින් දැනුම් දෙමි. අපි මේ අරගලය ආරම්භ කරපු දවසේ පටන් අපේ ඉල්ලීම් වලට ආයතනයෙන් සෙමින් පිළිතුරු දෙමින් සිටින බව පෙනී යනවා. අපේ ආහාර සඳහා කපන ලද මුදල් අපට ගෙවීමට ආයතනයෙන් පොරොන්දු වී තිබෙනවා. නමුත් අපේ ප්‍රධාන ඉල්ලීම වන මූලික වැටුප සම්බන්ධයෙන් ඔවුන් තාම යහපත් ප්‍රතිචාර දක්වා නොමැත. අපගේ මූලික වැටුප අඩු කිරීමට හේතුව අදටත් මට ප්‍රහේලිකාවක්. මම සමාගමෙන් අහනවා ඇයි අපේ වැටුප අඩු කළේ? අපි හදපු නැව් මුහුද ගියේ නැද්ද කියලා. මොකක්ද අපි කරපු වැරද? එහෙම නැතිනම් අපි වහල්ලුද? එසේනම් මගේ පිළිතුර අපි වහල්ලු නෙවෙයි, අපි කම්කරුව පමණයි. හුන්ඩායි ආයතනය වෙනම රටක්ද? ඒ රටේ තියෙන්නේ වහල් නීතියද? දැන් අපි පෙරට වඩා ඉතාමත් ශක්තිමත් කම්කරුවන් බව ඔවුන්ට කියන්න කැමතියි. තවත් හිට්ලර්ලා බිහි වෙන්න අපි කම්කරුවන් වශයෙන් ඉඩ තියන්නේ නැහැ. මා සමග වැඩ කරන කොරියානි ජාතිකයෙක් මට කිව්වා චරිත ඔයා මේ කරන වැඩේ වැරදි මේක නවත්තන්න කියලා. ඔහු කිව්වා මේකෙන් ඔයාලට දිනන්න බෑ. ආයතනයේ විශාල බලයක් තියෙනවා. ඒ නිසා මේක නතර කරලා ඔයා කැමති නම් වීසා කාලේ ඉවරුනහම වෙන තැනකට වැඩට යන්න කියලා. ඉතින් මම සිනාසමින් ඔහුට කිව්වේ ඔබේ අදහස් කරන ආයතනයේ ඔබ අදහස් කරන ආයතනයේ බලය කියන්නේ මොකක්ද? ඒ බලය ආයතනය ලැබුණේ කෙසේද? ආයතනයේ බලය කියන්නේ මුදල් බලයද? නැතිනම් මේ මහා උස බිල්ඩින් වල බලයද? මම කිව්වා නෑ ඔයා වැරදි. ආයතනයේ බලය කියන්නේ මිනිස් බලය. ඒ කියන්නේ මේ අප ඉස්සරහා සිටින කම්කරුවන්ගේ බලයයි කියලා මම උඩ තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ ඔහු ඔළුව ඔල්ලලා අතින් කතිරේ මට පෙන්නලා ඔහු යන්න ගියා. අනික් කතාව ඊයේ මාත් සමග වැඩ කරපු කොරියානු ජාතිකයෙක් මට මෙහෙම කිව්වා. ඔහු ඉතා හොඳ කොරියන් ජාතිකයෙක්. ඔහුට ඕනුනේ මාව ආයතනයේ දිගටම වැඩ කරනවා දකින්නයි. ඔහු කිව්වා මේක නවත්තන්න කියලා. නැතිනම් පෙබරවාරි මාසයේ මට වීසා දෙන එකක් නැහැ කිව්වා. මා ඔහුගෙන් ඇහුවේ ඔබගේ පඩියෙන් ඔබගේ මාසික වැටුපෙන් මාන් 55ක් කැපුවොත් ඔබ ඒකට කැමතිද කියලා විතරයි. ඔහු එකවරම නැහැ කියලා කිව්වා. ආයතනයෙන් ඇහුවොත් ආයතනයේ නරකම විදේශිකයා කවුද කියලා අනිවාර්යෙන් ඒ චරිත කියලා ආයතනයේ කියනවා. ආයතනයේ මම නරක මිනිසෙක් වෙන්න පුළුවන්. ඒත් මගේ අම්මට මගේ රටට මාව ආඩම්බරයක් කියලා මං ඔහුට ඒ විදේශිකයන් වෙනුවෙන් කතා කරන නිසා මං ඔහුට ඒ වෙලේ පැවසුවා. එසේනම් අපිද මිනිස්සුය. අපි සියලු දෙනා වහල්ලු නොවේ. අපිට මෙසේ නොසලකිය යුතුයි. අපිට අපේ අයිතීන් ගෞරවයන් ගරුත්වය තිබිය යුතුයි. ඒ දේවල් සියලු ලැබෙන තුරු මේ අරගලය වඩා පුළුල් විදියට ඉදිරියේදී දකින්නට පුළුවන්. බොහොම ස්තුතියි. තුජේ